වෙල්කම් ටු මයි channel. රසමලස්ස චිකන් කරියක් හදමුද වෙනස් විදියකට. ඉස්සෙල්ලාම චිකන් ටික තඹ ගන්න ඕනේ. කහයි ලුණු ටිකකුයි දාලා චිකන් එක වතුර ටිකක් දාලා තඹ ගන්න. තඹගෙන ඉවර වුණාට පස්සේ වතුර ටික අයින් කරන්න නැතුව චිකන් ටික වෙනම හොඳින් බැද ගන්න. ඔන්න ඔය ගන්න බැද. ඊට පස්සේ කරියකට ඕනේ ඔච්චරයි. ලුණු, කරපිංචා, සුදු ලුණු, ඊට පස්සේ මිරිස් කුඩුයි 3-5 කුඩුයි එකට බැදගෙන ඒකට උළුහල් ටිකකුත් දාලා බැදගත්තු එක. ඊට පස්සේ කුරුඳු කැමති නම් මොනවාද මිරිස් උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් එකක් ලිපේ තියලා සුදු ලුණු, කරපිංචා, ලුණු දාලා හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ බැදුනට පස්සේ ඒකට අපි අර බැදගත්තු මිරිස් 3-5 කුඩු මිශ්‍රණය ඒකට එකතු කරන්න. මම මේ ඕන ගත්ත ප්‍රමාණයට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඊට පස්සේ ඔන්න ඔහොම හොඳින් බැද ගන්න. ওই ලස්සන පාට එනකම් බැද ගන්න. ඊට පස්සේ අර චිකන් එක තඹගත්ත වතුර එක තියෙනවනේ. අන්නේ වතුර එක අපේ මේ බැදගත්ත ලුණු මිශ්‍රණයට දාන්න. ඊට පස්සේ ඒකට ටික වෙලාවක් තිබුණාට පස්සේ ඒකට බැදගත්තු චිකන් ටික දාන්න. චිකන් ටික දාලා ඒකට තව ඊට පස්සේ කුරුඳුයි ගම්රිස් කුඩු ටිකකුයි ඊට පස්සේ මේ කරි එක හොඳට මොද ගින්නේ උයා ගන්න. උයාගෙන ඉවර වුණාට පස්සේ හොඳට බුබුලු දාලා එනවා. ලුණු ඇති පදමට දාගන්න. ලුණු බල්ලා දාගන්න. ඊට පස්සේ ඉතින් රස බලන්නයි තියෙන්නේ. ඔන්න වගේ රසට එනවා. අදිට ගිහින් එන්නම්. බයි.